ප්‍රේමෙන් බැඳී විවාහ වුණත් ඒ විවාහ ජීවිත හැම එකක්ම එක හා සමානව සාර්ථක වන්නේ නැහැ. බඳු නවරත්න වාසනාව විවාහ කරගන්නේ 7 අවුරුද්දක ප්‍රේමයේ ප්‍රතිඵලය හැටියට. හැබැයි ඒ රාත්‍රියේදීම මේ විවාහ ජීවිතය විශාල කලබගෑනියකට මුල පුරනවා. ඇගේ ජීවිතය සහ මුලින්ම අපායක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි වාසනාට ඇගේ කන්‍යා භාවය ඔප්පු කරන්නට අසමත් වීම. මේ නිසා කෙතරම් ඇය තමන්ගේ නිර්දෝෂී බව හෙළි කළත් පවසා සිටියත් එය බාර ගන්නට බන්දු නවරත්න කැමති වන්නේ නැහැ. ඒ කොයි හැටි වෙතත් බන්දුට දාව ආලෝකා නමින් දියණියක් උපත ලබනවා මේ වාසනාට. ටික කාලයක් ගත වෙනවා. ආලෝකා වෛද්‍ය විද්‍යාලයට සමත් වෙනවා කාලයක් සමග හැත්. ඇගේ මුළු ජීවිතය පුරාම මේ මව්පියන්ගේ විරසකය ඇයට බලපානවා. මේ කාලයේදී වයසත් එක්ක බන්දුගෙත් වාසනාගෙත් ඇස්පෙනීම දුර්වල වෙනවා. ආලෝකාට වෛද්‍ය විද්‍යාලයේදී පෙම්වතෙක් හම්බ වෙනවා. ඔහුගේ නම නන්ද. නන්ද මේ යුවලගේ ඇස් සනීප කරන්නට බාර ගන්නවා. බන්දුට අවශ්‍ය ප්‍රතිකාර දෙන්නට තමයි ඔහු හොයන්නේ. හැබැයි වාසනා තමන්ගේ රෝගය ගැන කියන්නේ නැතුව තමන්ගේ ආදරණීය සැමියාගේ ඇස් සනීප කරන්නට සියලු කටයුතු සැලසුම් කරනවා. බන්දු තමන්ගේ ශල්‍ය කර්මය සඳහා ගෙදරින් යන්නේ මගේ ඇස් සනීප වුණත් බෝනම් මට දැක ගන්නට එපා කියන කාලකන්‍ය බෝනම් මට දැක ගන්න එපා කියලා සාප කරගෙන. මේක අහන වාසනා බොහොම හිත් වේදනාවට පත් වෙනවා. හැබැයි තව ටික දවසකදී තාත්තගේ ශල්‍ය කර්මයත් අතර ආලෝකත් නන්දෙත් තමන්ගේ වෛද්‍ය විද්‍යාලයේ උපාධි සමත් වෙලා වෛද්‍යවරුන් බවට පත් වෙනවා. මේ කතාවේ එක වෙලාවකදී 1937 වසරේදී උත්පත්ති දුර්වලතාවයක් නිසා පැමිණි කුඩා දරුවෙකුට තමන් කරපු ශල්‍ය කර්මයක් ගැන වෛද්‍ය මහාචාර්ය සමරනායක ඇවිල්ලා මෙතන කතාවක් කියනවා. මේ කතාව කියන්නේ බන්දුට. මේ ළමයා තමයි බන්දුගේ භාර්යාව වෙච්ච වාසනා. එදා වාසනාගේ නිර්දෝෂීභාවය බන්දු දැනගන්නවා. බන්දු තමන්ගේ දරුවන් එක්ක භාර්යාව බලන්නට එනවා. හැබැයි එනකොට වාසනාට ඇය ඔහුව දැක ගන්නට හැකියාවක් නැහැ. ඇය අන්ධ භාවයට පත් වෙලා බන්දු වාසනාවෙන් සමාවයි දිනවා. මේ චිත්‍රපටය මුලින් හැදුවේ චිත්‍රපටයේ තියෙන රත්තරන් නෙත් කියලා. හැබැයි කිසිම තැනක පෝස්ටර් එකක් රත්තරන් නෙත් කියලා ආවේ නැහැ. පෝස්ටර් වල දැන්වීම් වල තිබුණේ තව නමක්. චිත්‍රපටයේ එක නම, පෝස්ටරේ තව නමක්. පෝස්ටරේ තිබුණේ අම්මයි දුවයි කියලා. ඊට කලින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු මූ අරුක්ගොඩ එකපාර චිත්‍රපටි 9ක් හදලා වාර්තාවක් තිබුණා. තිරගත කරන්නට කලින්. ඒ වෙනුවෙන් ඔහුගේ මුල්ම චිත්‍රපටය තිරගත කරන්න කලින් දවසේ කලින් සුමානේ මරදානේ ඔලිම්පියා සිනමා හලේ මේ අරුක්ගොඩ සිනමා සතියකුත් පැවැත්වුවා. ඔහුගේ නම මූ අරුක්ගොඩ අධ්‍යක්ෂකවරයා. මූ අරුක්ගොඩ හදපු එක චිත්‍රපටයක් තමයි මේ අම්මයි දුවයි කියන චිත්‍රපටය. අම්මයි දුවයි චිත්‍රපටය මුලින් හැදුනෙත් තිරගත කරන්නට සැලසුම් කළෙත් ඔක්කොම කළෙත් රත්තරන් නෙත් කියලා. හැබැයි පෝස්ටර් ප්‍රචාරක සියල්ල කළේ අම්මයි දුවයි කියලා. තිබුණේ රත්තරන් නෙත් කියලා. රත්තරන් නෙත් නමට කලින් මේ අම්මයි දුවයි වෙන්න ඇති එක කාරණාවක් තමයි සමහරවිට රත්තරන් නෙත් කිව්වම ඝන හොඳ නැතුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට කලින් ඔහු හදපු තාත්තයි පුතයි හින්දා ඊළඟ කොටස අම්මයි දුවයි කියලා හැදුවද කියලා දන්නෙත් නැහැ. කොයි හැටි වෙතත් සිනමා කෘතියට නම් දෙකක් තියෙනවා. රත්තරන් නෙත් එහෙම නැත්නම් අම්මයි දුවයි. මේ චිත්‍රපටය ගීත මුකුත් අඩංගු නැහැ. හැබැයි කතාව ආරම්භයේ සිට අවසාන දක්වා ඒකමිතියකින් යුතුව නිර්මාණය කරන්නට අරුක්ගොඩ සමත් වී තිබුණා. විජයරත්න වරකාගොඩ ඊටාම කෙටි ජවනිකාවක් හැබැයි තා හොඳින් රඟපෑවා. මේ චිත්‍රපටය වාණිජ්‍යමය වශයෙන් තරම් සාර්ථක වුණේ නැහැ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෛද්‍ය දයා අබේගුණවර්ධන සහ මූ අරුක්ගොඩ, අධ්‍යක්ෂණය කළේ මූ අරුක්ගොඩ, කතාව සහ තිර රචනය ලිව්වේ ටයිටස් රණසිංහ. කැමරා අධ්‍යක්ෂණය කළේ එම්.ඒ. ගෆූර්,
සංස්කරණය කළේ කාලිංගද සිල්වා, සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාස. චිත්‍රපටයේ සහ අධ්‍යක්ෂණය ධර්මශ්‍රී මුණසිංහ, එවැගේම දෙබස් රචනා කළේ ඔහු. කැමරාව ක්‍රියා කළේ බන්දුල කුරේ, එවැගේම කැමරා සහ ආලෝක කළේ රෝහිත බඩගොඩ ජගත් පද්මසිරි. වේශ නිරූපණය බෙනට් කුරේගෙන්, සහාය නිමල් බුලත් සිංහලගෙන්, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලකගෙන්, ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්නගෙන්. චිත්‍රපටයේ රසායනාගාර කටයුතු මයිකල් පොන්නයියා සහ එස් කමල්ඩීන්ගෙන්. සිලොන් ස්ටුඩියෝස් ආයතනයේදී තමයි චිත්‍රපටයේ රසායනාගාර කටයුතු කළේ. නිශ්චල ඡායාරූප ප්‍රේමදාස කුමාරගම, නාමාවලිය ඇහැලියගොඩ සෝමතිලක සහ සිරිකේ විදානගෙන්. නිෂ්පාදන කෘත්‍යාධිකාරී ලයනල් පඬුවාවල. චිත්‍රපටයේ නිෂ්පාදන සහායෙන් දායක වුණා චන්ද්‍රදාස කොඩිතුවක්කු, ජස්ටින් පියදාස, එස්.ඒ. විමලදාස. චිත්‍රපටයේ බන්දු නවරත්න ලෙස රඟපෑවා හෙන්රි ජයසේන, වාසනා ලෙස රඟපෑවේ සෝනියා දිසා, ආලෝකා ලෙස රඟපෑවේ සබීතා පෙරේරා. සෝනියයි සබීතායි තමයි අම්මයි දුවයි හැටියට රඟපෑවේ. සොමී රත්නායක, විජයරත්න වරකාගොඩ, ධර්මශ්‍රී මුණසිංහ, සිරිල් ධර්මවර්ධන, බී.ඩබ්ලිව් පියදාස, කීර්ති ජයකොඩි, මංජුලා විතානගේ, ඉරන්ති කරුණා නායක, යමුනා වික්‍රමසිංහ, වයලා ජයවීර අම්මයි දුවයි නැතහොත් රත්තරන් චිත්‍රපටයේ චරිත නිරූපණය කළා.